මනුෂ්‍යයා වර්ධනය කර ගැනීම. අතුලාන්තර මනුෂ්‍යව ශක්තිමත් කර ගැනීම. අපේ ජීවිතේ අපි දකින්නවා ඊයේ දෙසැම්බර් 31 අපිට ඇවිල්ලා තියෙන පොරොන්දු. මේ වචනේ පොරොන්දු ඇවිල්ලා තියෙනවා. පොරොන්දු තියෙනවා. පොරොන්දු වෙලා තිබෙනවා. පොරොන්දුව මේ වෙනකන් සමහර විට ඔබේ ජීවිතේ ඉෂ්ට වෙලා නැති ඇති. සමහර පොරොන්දු ඔබේ ජීවිතේ ඉෂ්ට වෙලා ඇති. මේ අවුරුද්ද පුරා ආපු ගමනේදී ඔබට බොහෝ පොරබැදී සටන් බාධාවන් ජීවිතේ තියෙන්නේ තිබුණා වෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. තාම ඒක ඉවර වෙන්නේ නැතිව තියෙන්න පුළුවන්. ආමෙන්. ආමෙන්. තාම ඉවර වෙන්නේ නැති වෙන්න පුළුවන් පොරබැදී. හැබැයි මේවා අපේ ජීවිතේ කොහොමද ඉවර කරගන්නේ? අදවසේ අපි ඉගෙන ගන්න මේ අතුලාන්තර මනුෂ්‍යයා ශක්තිමත් වෙද්දී පිටස්තරට අවශ්‍ය කරන සියලු දේ ලබා ගන්න. ආමෙන්. හalleluya. අභ්‍යන්තර මනුෂ්‍යයා ශක්තිමත් වෙද්දී පිටස්තරයට අවශ්‍ය කරන හැම දෙයක්ම අපිට ලබා ගන්න. ස්වර්ගය නිතරම මනුෂ්‍යයාගේ අභ්‍යන්තර මනුෂ්‍ය දිහා බලන්න. දෙවියන් වහන්සේගේ ආත්මයත් කොයි වෙලෙත් මනුෂ්‍යයාගේ අතුලාන්තරය බලන්න. අභ්‍යන්තර මනුෂ්‍යයා බලන්න. ඒ අභ්‍යන්තර මනුෂ්‍යයා දෙවියන් වහන්සේත් එක්ක කොච්චර ලං වෙනවද? එච්චර දුරට ඔහුගේ ආත්මික ජීවිතේ සාර්ථක වෙනවා. ආමෙන්. හalleluya. හalleluya. අපේ ආත්මික ජීවිතේ සාර්ථක කරගන්න අපිට තියෙන එකම මාර්ගය දෙවියන් වහන්සේගේ වචනය ඇසීම. ආමෙන්. ආමෙන්. අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා දේව සම්බන්ධතාවයත් එක්ක ගමන් කරන්න තියෙන එකම මාර්ගය දෙවියන් වහන්සේගේ වචනය ඇසීම. ආමෙන්. ඊට පස්සේ ඒ දෙවියන් වහන්සේගෙන් ඇසුණා වූ වචනය දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න අවශ්‍යයි. ඒකට කියනවා යාඥාව කියලා. ඊට පස්සේ ඒ දෙවියන් වහන්සේගේ වචනය මගේ ජීවිතයට කතා කරන්න අවශ්‍යයි. ඒකට කියනවා ස්තුති කරනවා කියලා දෙවියන් වහන්සේ. අපේ ජීවිතේ කරන දේවල් ගැන ස්තුති කරනවා. ඒ දෙවියන් වහන්සේගේ වචනය අපි ගායනා තුලින් ඔසවන්න අවශ්‍යයි. ඒකට කියනවා දෙවියන් වහන්සේට නමස්කාරය. ආමෙන්. වචනයෙන් දෙවියන් වහන්සේට කතා කරන්න අවශ්‍යයි. වචනයෙන් මගේ ජීවිතයට කතා කරන්න අවශ්‍යයි. වචනයෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න අවශ්‍යයි. ආමෙන්. ඒ නමස්කාරය සදා නමස්කාරයක් වෙනවා. හalleluya. ආමෙන්. ඒක දෙවියන් වහන්සේගේ වචනේ කිව්වේ දෙවියන් වහන්සේ ආත්මයක් උන්වහන්සේව හොයන මිනිසයා ආත්මෙන්ද සබහකමින්ද දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. ආමෙන්. හalleluya. ඇයි ස්වර්ගය මිනිස්යාදී බලන්නේ මිනිස්යාගේ ශාරීරික වෙනුම නෙමෙයි මිනිස්යාගේ අභ්‍යන්තරයේ ඉන්න අතුලාන්තර මිනිස්යාගේ. ඇයි ඒ අතුලාන්තර මිනිසයා සදාකාලිකයි. මේ ශාරීරික ජීවිතේ తాවකාලිකයි. ආමෙන්. ස්වර්ගයේ කොයි වෙලෙත් ගනුදෙනු කරන්නේ සදාකාලික දේ. ඒක සදාකාලික නිසා. ආමෙන්. හalleluya. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනේ යූදා පොතේ යූදා එක පරිච්ඡේදයේ තියෙන්නේ 20 වෙනි පදේ අපි පොඩ්ඩක් කියවන්න යනවා. 20 වෙනි පදේ යූදා එකේ එක පදයයි පරිච්ඡේදයේ තියෙන්නේ ඒකේ 20 වෙනි පදේ. හalleluya. හalleluya. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයේ මේ වසරේ අවසාන වෙන විට වෙනස් කරමින් සිටිනවා. ආමෙන්. ඒකේ 20 නමුත් ප්‍රේමවන්තයනි නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට ප්‍රේමවන්තයනි නුඹලා වනාහි නුඹලාගේ සුද්ධ වූ ඇදහිල්ල මත නුඹලාම ගොඩනගා ගනිමින් ශුද්ධාත්මයන් තුල යාඥා කරමින් සදාකාල ජීවනය පිණිස
නුඹලාවම වර්ධනය කරමින් සුද්ධ ඇදහිල්ල ඇතුව ජීවිතේ ගොඩනගා ගන්නා පිණිස යාඥා කරමින් සදාකාල ජීවනයට සූදානම් වෙන්න. ආමේන්. ආමේන්. හලෙලූයා. හalleluya. දැන් අපි කොහොමද මේක කරන්නේ? මේ වචනේ කියන මිනිස්සේ ස්වර්ගයේ බලන්නේ මිනිස්යාගේ ආභ්‍යන්තර මිනිස්සයා. ලෝකයා මිනිස්සයා බලනවා අපේ ශාරීරික භෞතික ජීවිතේ. අපිත් කොයි වෙලෙත් බලනවා ලෝකේ ජීවිතේ. දෙවියන් වහන්සේ වචනේ කියනවා 1 කොරින්ති 3:9 අපි දෙවියන් වහන්සේ බලන ආකාරය. 1 කොරින්ති 3:9 කියලා දෙවියන් වහන්සේ ඔබව බලන ආකාරය. කියවනේ. මක්නිසාද අපි දෙවියන් වහන්සේගේ පවුල් වැඩ කරන්නෝය. අමුල් වැඩ 3:9 1 කොරින්ති 3:9 අපි දෙවියන් වහන්සේගේ එක්ක අවුල් කියලා කියන්නේ එකමුතුව වැඩ කරනවා. නුඹලා දෙවියන් වහන්සේගේ කෙතය. නුඹලා දෙවියන් වහන්සේගේ කෙත. කෙත කියලා කියන්නේ කුඹුර. තව පරිවර්තනයක තියෙනවා නුඹලා දෙවියන් වහන්සේගේ උයන. දෙවියන් වහන්සේගේ උයන ඒද මුයන මොන වගේ තිබුණාද? ඒ වගේ තමයි නුඹලා දෙවියන් වහන්සේගේ උයන. අපි දෙවියන් වහන්සේට එකමුතු වැඩ කරන අය. එක දෙක අපි දෙවියන් වහන්සේගේ උයන. තුන දෙවියන් වහන්සේගේ ගොඩ නැගිල්ලය. තුන අපි දෙවියන් වහන්සේගේ ගොඩ නැගිල්ල. තව පරිවර්තනයක තියෙන අපි දෙවියන් වහන්සේගේ මාලිගාව. ඉතින් මේ මාලිගාවක් මේ ගොඩ නැගිල්ලක් ගොඩනගන්න අවශ්‍යයි ශක්තිමත් අත්තිවාරම. ආමේන්. ගොඩනැගිල්ලක් කොච්චර උසට යනවද? එච්චර ගැඹුරට ශක්තිමත්ව ඒ අත්තිවාරම දාන්න අවශ්‍යයි. ආමේන්. ඒ ශක්තිමත් අත්තිවාරම මත තමයි ඒ ගොඩනැගිල්ල කොච්චර උස්සට යන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ. දැන් දේ වචනේ කියනවා ඒ ශක්තිමත් අත්තිවාරම නම් අපේ ජීවිතේ ගොඩනැගිල්ලේ ඒ අත්තිවාරම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. හalleluya. ආමේන්. ආමේන්. හalleluya. ඒක පේන්නේ නැහැ. අත්තිවාරම දින පොළොව යට දාන්න. ඒක පේන්නේ නැහැ. ගොඩනැගිලි විතරයි පේන්නේ. ඒ වගේම තමයි මේ වචනේ කියන අපේ ශරීරය පේනවා. හැබැයි අපි ඇතුළාන්තර තියෙන අභ්‍යන්තර මනුෂ්‍යව පේන්නේ නැහැ. ඉතින් අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත් වුණොත් තමයි පිටස්ත මනුෂ්‍ය නිරෝගීමත් වෙන්නේ. ආමේන්. ඊට වචනයක් කියමු. යේසුස් දෙවියන් වහන්සේ තුල පළවෙනි තෙසලෝනික 5:23 කියනවා. මිනිස්යාගේ කොටස් තුනක් තිබෙනවා. අද බලන්නේ අපි මිනිස්යාගේ අභ්‍යන්තර ආත්මය තුලයි දෙවියන් වහන්සේ වැඩ කරන්නේ. කියනවා. 23 සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම සම්පූර්ණව පවිත්‍ර කරනසේක. පවිත්‍ර. දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කවද්ද ඔබ පිළිගන්නේ? ගැලවුම්කාරය ස්වාමිය හැටියට ඒ දවසේ ස්වාමීන් වහන්සේ ඔබ පවිත්‍ර කරනවා. ස්වාමීන් වහන්සේ පවිත්‍ර කරනසේක. නුඹලාගේ මුළු ආත්මය. නුඹලාගේ මුළු ආත්මය. එන ආත්මය කවද්ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්නේ? ගැලවුම්කාරය ස්වාමිය හැටියට ඒ දවසේ ඔබගේ ආත්මය ස්වාමීන් වහන්සේ පිළිසුදු කරනවා. ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. දැන් මේ වචන කියන ඔබගේ ආත්මය මනුෂ්‍යන්ගේ ශරීරයේ කොටස් තුනයි. ආත්මය, ප්‍රාණය, ශරීරය. මේක නම් නුඹලා යේසුස් වහන්සේ පිළිගත්ත පළවෙනි දවසේම ආත්මය තුල පවිත්‍රත්වය සහ ආත්මයට උන්වහන්සේ ගැලවීම දෙනවා. ඒ ආත්මයට දෙන ගැලවීමයි පවිත්‍රත්වයයි රඳා පවතින්නේ
තමාගේ ප්‍රාණය තුල ශරීරය තුලින් කරන ක්‍රියාවන් අනුව. ආමෙන්. එකිනෙ යේසුස් වහන්සේගේ පැමිණීම දක්වා නිදොස්ව ඉන්න අවශ්‍යයි. ආත්මය ඒක වැඩේ කරලා ඉවරයි. ප්‍රාණයයි ශරීරයයි මේ වැඩේ කරමින් පවතින. මේ කොහොමද කරන්නේ කියලා අපි දෙවියන් වහන්සේගේ වචනේ පොඩ්ඩක් බලමු. එපිස 2:8 කියනවා. මේ ආත්මය කොහොමද ස්වාමීන් වහන්සේ ගලවන්නේ? මේ ප්‍රාණය කොහොමද දෙවියන් වහන්සේ ගලවන්නේ? මේ ශරීරය කොහොමද දෙවියන් වහන්සේ ගලවන්නේ? කොටස් තුනකට ගැලපෙන්නේ මේක. එකපාර ගැලවෙන්නේ. දැන් බලන්න මෙතන කියනවා එපිස 2:8 කියනවා. මක්නිසාද ඇදහිල්ල ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපු විශ්වාසයේ ඇදහිල්ල ඒක කරුණු කොටගෙන ඒ දෙවියන් වහන්සේ ඔබට දෙන අනුග්‍රහය දෙවියන් වහන්සේ ඔබ විශ්වාස කරද්දී දෙවියන් වහන්සේ ඔබට අනුග්‍රහය දක්වනවා නුඹලා ගැලවී සිටින්නමුය. ඒ අනුග්‍රහය අපි ගැලවිලා ඉන්නේ. ආමෙන්. මේක සිද්ධ වෙන්නේ අපේ ආත්මේ. අපි කවද්ද විශ්වාස කරන්නේ? අපි කවද්ද අදහන්නේ? අපි කවද්ද ප්‍රකාශ කරේ? ඒ දවසේ අපගේ ආත්මය ගැලවීම ලබනවා. ගැලවීම ලබලා ඉවරයි. ඉතින් ගැලවීම ලැබෙනවා. දැන් තව කොටස් දෙකක් තියෙනවා. මේ ප්‍රාණය සහ ශරීරය. ප්‍රාණය කියලා කියන්නේ ඒක ඇතුලේ හැඟීම්, දැනීම්, සිතුවිලි, දැනුම, ඥානය, බුද්ධිය කරන්න ඕන හැමදේම එක තුල අඩංගු. මේ ආත්මයයි ප්‍රාණය එකට තියෙන්නේ කොයි මේ ප්‍රාණය ඊට පස්සේ ගැලවෙන්න ඕන. ඊට පස්සේ ශරීරය ගැලවෙන්න. දැන් ආත්මය ගැලවීම ලැබලා ඉවරයි. ඒ ආත්මය දිහා ජීවනස බලාගෙන ඉන්න ගමන්ම අපි ප්‍රාණයයි ශරීරයයි කරුණු කොටගෙන මේ ආත්මය දෙවියන් වහන්සේට කොහොමද ගනුදෙනු කරන්නේ කියලා වැඩ කරන විදිය බලන්න. දැන් ආත්මය ගැලවීම ලැබලා පිරිසුදු වෙලා ඉවරයි. right. දැන් කියවන්න 1 කොරින්ති 1:18 1 කොරින්ති 1:18 මේක අවබෝධ කරගෙන ලබන අවුරුද්ද ඔබ යනවා නම් ඔබ ඉතාම ජයග්‍රාහී මිනිසෙක් බවට පත් වෙනවා දෙවියන් වහන්සේ තුල. 1 කොරින්ති 1:18 මක්නිසාද කුරුසියේ වචනය විනාශ වෙන මිනිසයන්ට ඒක මෝඩකමක් වගේ තියෙනවා. මේ ඇදහිල්ල විශ්වාසයේ සබා ජීවිතයේ දෙවියන් වහන්සේ යාඥාව ප්‍රශංසාව ස්තුතිය සබාවට එන එක යන එක ලෞකික ජීවිතයට නැඹුරු වෙච්ච මිනිහට මේක පිස්සුවක් වගේ විකාරයක් වගේ මොන කරන්නේ මේ අපි අම්බ කරගෙන අපි ජීවිත වෙලා අපි ව්‍යාපාර කරගෙන අපිට ඉන්න ඕන ජීවිතයක් තියෙන්නේ මේ මොන විකාරද දෙවියන් වහන්සේ සබාව කිටි ලෝක මනුස්සයාට ඒක මොඩකම. හැබැයි සබාවේ ඉන්න ගොඩක් මිනිස්සුන්ටත් මේක මොඩකමක් වගේ. සබාවට එන එක, වෙලාවට එන එක, ඒක මොඩ වෙන පිස්සු වෙන දේවනස් නමස්කාර අපිට ඕන දේ කරන අපිට ඕන වෙලාවට. මේක ආත්මය ගැලවිලා තියෙනවා. හැබැයි ප්‍රාණය තමගේ සිතුවිලි වල, තමගේ කල්පනාවල්, චේතනාවල් ඔක්කොම අවුල්. ඒ නිසා ඒ අවුල් වෙච්ච ප්‍රාණයේ ජීවිතේට මේ කතා කරනවා. ඒ අයට මේව නිකන් මොඩකමක් වගේ. මේ පිටර දේවල් මොන දෙවියෝද කියලා. right? මෝඩකමක් නමුත් ගැලවෙන්නා වූ අපට දැන් ගැලවෙන්නා වූ කියලා තියෙනවා. දෙමළ බයිබලයේ තියෙන්නේ ගැලවීම ලබමින් සිටින. ඒ කියන්නේ වර්තමාන. විමින් ගැලවෙන්නා වූ අපට ඒක දෙවියන් වහන්සේගේ බලය. ඒක දෙවියන් වහන්සේගේ බලය නේද? ගැලවීම ලබලා ගැලීමේ ජීවිතේ ගමන් කරන්නා වූ අපට ප්‍රාණය තුල තියෙන සිතුවිලි, හැඟීම්, දැනීම්, ඥානය, කල්පනාව හැමදේම තවස්පතා ගැලවෙන්න ඕන. ඒක කොහොමද කියලා ආත්මය කියලා වෙලා ඉවරයි. හැබැයි අපේ සිතුවිලි, ප්‍රාණය තවස්පතා අපේ මනස තුල කුණු කන්දරාවක් අපේ මනස තුළ පුරා කල්පනා කරනවා. අපේ මනස තුළ තීරණ ගන්න අපේ හැඟීම්, අපේ දැනීම් ඔක්කොම දෙන්නේ ප්‍රාණය. ඒක
ගැලවෙලා ඉවර වෙන්නේ නැහැ. අවස්ථාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම දෙකත් 1 තෙසලෝනික 5:23 කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම දක්වාම මනස තුල දවස්පතා ඒක ගැලවෙමින් තියෙනවා. ඒක නිදහස් වෙන එක මොනවාටද අපි අබ්බැහි වෙලා ඉන්නේ මොනවාටද අපි ඉර වෙලා ඉන්නේ මොන පැතිවලද අපි ඉර වෙලා ඉන්නේ දවස්පතා ඒ වලින් අපි නිදහස් ලබාගෙන ඉන්නවා ආත්මේ ගැලවුවා. ආමේන්. ඒකත් හම්බෙන්නේ. අපි බැලන්නේ ආත්මේ ගැලවුවා. ඒක තමයි යේසුස් වහන්සේ තමයි කුඩේ ගැලවු කරන කියලා කියනවා. හරි. දැන් දවස්පතා එනවා ජීවිතේ ප්‍රශ්න, කරදර, පීඩා, දුක, වේදනා හැම එකම එනවනේ. මේවා අපි කල්පනා කරනවා. අපේ සිතිවිලි වල වැරදි චේතනාවල්, වැරදි කල්පනාවල්, ඇයි අපේ ශරීරේ පංචේන්ද්‍රියන්. ඇස්, කන්, නාස, මුඛය, ශරීරය. මේ පංචේන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනවා. දවස්පතා අපේ ප්‍රාණය අපිරිසුදු කරනවා. ඉතින් වෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ වචනේ ඇයි අපි ඇවිල්ලා අහන්නේ? එමුකන් දෙන්න දෙවියන් වහන්සේගේ වචනේ දවස්පතා අපේ ප්‍රාණය ආමේන්. හalleluya. ආමෙන්. ඒක කියන්නේ ගැලවීම ලබන්නා අපට ඒක බලය. මොනවාටද? ප්‍රශ්න වලින්, කරදර වලින්, පීඩාවෙන්, දුකෙන්, වේදනාවෙන්, නපුරු සිතිවිලි වලින් ජය ගන්නට අපට අවශ්‍ය කරන බලය වගේ. ආමේන්. මොකක්ද? කුරුසියේ දෙවියන් වහන්සේගේ වචන. ආමෙන්. මේ අදහන මිනිස්යන්ට ඒක බලය. හැබැයි බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඒක මොඩකම. දැන් සභාවට එන කොටසක් ඉන්නවා, අදහන කොටසක් ඉන්නවා, බලාගෙන ඉන්න කොටසක්. අදහන අයට ඒක බලවත්ව ක්‍රියාත්මක වෙනවා. බලාගෙන ඉන්න අයට ඒක නිකන් විහිළුවක්, මොඩකමක්. මේ මිනිස්සුන්ට විකාරද වගේ තේරෙන දෙයක්. හalleluya. ඒ නිසා ප්‍රාණය තුල වෙන්නව දවස්පත අපි හැම කෙනෙක්ම පොඩි හරි වැරද්දක් බරක් සිතුවිල්ලෙන් හරි වචනින් හරි අපි හැමතිස්සෙම කරනවා. ඒක දවස්පතා ගැලවෙන්න ඕනේ. යේසුස් වහන්සේ පැමිණීම දක්වා මේක සිද්ධ වෙන කාරණා. ඒකට කියනවා ප්‍රාණය තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත දියලා කියනවා අනේ මම පාපයක් කරපු ගමන් වැරද්දක් කරපු ගමන්ම අපේ ආත්මය තුල තියෙනා වූ ඒ ආත්මය ප්‍රාණයට හංගවනවා මං කරේ වෙලා. මම ටක් ගාලා හරි ගැස්සේ. ඒක එන්නේ කොහෙන්ද නේද? සිතුවිලි. මේ සිතුවිලි මයින්ඩ් එක තියෙන්නේ ප්‍රාණය. ඒකට එයා කියන්නේ ඒකට